අපි මේ වීඩියෝ එකෙන් අන්බොක්ස් කරන්න යන්නේ Soundco Anker ලගේන Live 2i wireless headphone කියන එක. නැත්නම් කට්ටිය අතර වඩාත්ම ප්‍රසිද්ධ neck band headphones කියලා. ඒ කියන්නේ මොකද මේක neck එකට තමයි wear කරන්නේ. earbud එක වෙනුවට දැන් ගොඩක් කට්ටිය මේක පාවිච්චි කරන්නත් පුරුදු වෙලා තියෙනවා. මේගොල්ලෝ මෙතන මෙන්ෂන් කළාම තියෙනවා crystal clear calls කියලා. ඒ කියන්නේ sound quality එක හොඳටම තියෙනවා background noises remove කරලා. ඊළඟට අපි පොඩ්ඩක් box එක ගැන බලමු. 24 play time කියලා තියෙනවා. ඒ කියන්නේ පැය 24ක් මේක charge එක run කරගන්න පුළුවන්. හොඳටම ඇති දවසක එළියට ගිහිල්ලා වැඩ ටික කරගෙන එන්න. high quality sound කියන එක මෙන්ෂන් කරලා තියෙනවා. foldable and light. මේක අර neck band එක කියන්නේ අර band එක විදිහටම තියෙන්නේ මේක foldable නමන්න කරන්න පුළුවන්. light weight ලොකු weight එකක් නැහැ. ඔය exercise කරන කට්ටියට එහෙම මෙන්න මේ feature එක ගොඩක් වැදගත්. මේ ලොකු weight එකක් නැති එක. මේගොල්ලෝ advertise කරලාම තියෙනවා incredible sound loud by 20+ million people. ගොඩක් අය මේක recommend කරලා කියලා තියෙනවා. බලන්න මට කලින් මෙතනදී කියන්න බැරි වුණා මේ Live 2i කියන එක upgraded version එකක් latest එකක් තියෙන්නේ. crystal clear calls 24 hour play time foldable මේ ටික අපි කිව්වා. මෙතන bluetooth මෙන්න මේ bluetooth එක තමයි upgrade කරලා තියෙන්නේ. bluetooth quality එක ඒ features 5.3 කියන version එක තමයි bluetooth වල යන්නේ. හරි. මේක ඔරිජිනල් ප්‍රොඩක්ට් එක. මේක Anker වෙබ්සයිට් එකේ මේක ඩිසයින් මේ වෙරිෆයි කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා ගන්නිද්දි මේ ෆේක් වලට යන්න එපා. හරියට චෙක් කරලා බලලා හරි තැනකින් ගන්න. මේක තියෙනවා Soundco Live U2i Black. මම black color එක ගත්තේ. Chinese brand එකක්. හරි. මේ box එක ඇතුලේ මේගොල්ලෝ කියනවා Live 2i neck band එක තියෙනවා. ear tips තියෙනවා එක එක අපි දන්නවා මේ ඕනම earphone එකක නැත්නම් earbud එක ear tips වෙනම sizes දෙනවා කට්ටියට තෝරගන්න එක එක්කෙනාගේ ear size එක අනුව USB C cable එකක් තියෙනවා කියලාත් කියනවා. මේ C එක පේන විදිහට C to C එකක් නෙවෙයි USB A to C එකක් වගේ තියෙනවා. ඊට පස්සේ මෙතන කියනවා පොඩි තව ඩීටේල්ස් ටිකක් තියෙනවා. අපි ඉක්මනටම අන්බොක්සින් එකට යමු. මෙතන සීල් පැක් තියෙන්නේ. අපිට මේ විදිහට කඩා ගන්න පුළුවන්. කළු පාට ආයතන දාලා වගේ තියෙන්නේ. ඇතුලේ නම් මොකක්වත් නැහැ. මේ විදිහට මුලින්ම paper works වගේක් තියෙනවා. මේක අවශ්‍ය නැහැ. අමුතු විදිහට පැක් කරලා තියෙන්නේ. මේ දෙක පොඩ්ඩක් ඉස්සෙල්ලාම එළියට ගමු. කැඩේ ඉතන්නේ. මේ දෙක මැග්නට් එකක් තියෙනවා මේ. ඒක වටිනවා. මේක තියෙනවා neck band එක තියෙනවා. ඊට පස්සේ USB මම කිව්වේ මේක C එකක් මේක USB එකක් A to C cable එකක් තමයි තියෙන්නේ. මේකේ port එකක් මම පෙන්නන්නම්. ඊට අමතරව අර ear tips වෙනම sizes ටිකෙන් තියෙනවා. මේක ලස්සනට මේ විදිහට පැක් කරලා තමයි තිබ්බේ attractive විදිහට. මේක sizes තුනක් තියෙන මේක පෙන්වන්නේ නැහැ මම. මේකත් අයින් කරනවා. මේකත් තමයි අපි neck band එකට පොඩ්ඩක් යමු. මේක තමයි මාර විදිහට වටිනවා. හරිද? මොකද මේක අපි neck එකට දාලා ඊට පස්සේ කණෙන් අයින් කරලා ඉස්සරහා තියද්දි පිටිපස්සෙන් අපි දන්නා band එක මේ විදිහට අර බෙල්ල හරහා කව වෙනවනේ. මේක අපි බැරි වෙලාවත් මේක අර පිටිපස්සට හැලෙන්නේ නැති වෙන්න ඉස්සරහින් මේ දෙක මැග්නට් එකකින් කවන එක වටිනවා. අනික මේක අර හොඳ ස්ට්‍රෝං මැග්නට් එකක් තියෙන මේ. නිකම්ම ඇදෙන්නේ නැහැ මේ. පොඩි මේකක් තියෙනවා. මේ පොඩි කියන්නේ හොඳ මේකක් තියෙනවා. මේකේ ගහලා තියෙනවා left right ගහලා තියෙනවා ear pieces one default දෙන දෙක දාලා තියෙන්නේ.
ඊට පස්සේ එන්න මෙතන ඇන්කර් මේ සවුන්ඩ් කෝ කියන නමින් යන්නේ මේ සද්ද වලට රිලේටඩ් කියන්නේ ඉයර්ෆෝන්ස් ඉයර්බඩ්ස් අරවට මේවට සවුන්ඩ් කෝ කියන නමින් යන්නේ. ඒ ලෝගෝ එක තියෙනවා. මේ අර ලොකු බේසස් එක තියෙනවා. මේක ඕනම කෙනෙක්ගේ මේ බෙල්ලේ සයිස් එකට ගැලපෙන ඒ කියන්නේ ඇඩ්ජස්ටබල් සයිස් එකක් විදියට වගේ ඇඩ්ජස්ටබල් කියන්නේ වෙන්නේ ඕනම කෙනෙක්ට මැච් වෙනවා මේක. ඒ කියන්නේ අර ලූස් වෙලා වැටෙන්න වගේ නැහැ. හරි ඒක නිසා වය වෙන දෙයක් නැහැ. ඊට මෙතන තියෙනවා පවර් බටන් එකක්. මෙතන තියෙනවා වොලියුම් රොකර් එකක්. වොලියුම් එක අප් ඩවුන් කරන්න. එන්න මෙතන තියෙනවා charging port එක. මෙතෙන්ට මේක ඕපන් කරලා බලමු. උඩත් අදයි. මෙතන තමයි මේ C port එකේ තියෙන. මෙතනින් තමයි charge කරන්නේ. ඒක අර නයිස්ලි මේ විදියට තියෙනවා. මේක charge කරලා ඊට පස්සේ ආපහු මෙතෙන්ට තද කරන්න වගේ සීන් එකක් තියෙන්නේ. ඒකත් හොඳයි. ඊට පස්සේ මම මේ ප්‍රොඩක්ට් එක හොඳයි. සවුන්ඩ් ක්වොලිටි එක ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. ඇන්කර් වල සවුන්ඩ් ක්වොලිටි එක හොඳයි. මං ගාව මේ ඉයර් බඩ් එකකුත් තියෙනවා. ඊට පස්සේ ඉයර්ෆෝන්ස් එකකුත් තියෙනවා. ඇන්කර් වල කිසිම ප්‍රශ්නයක් නැහැ. සවුන්ඩ් ක්වොලිටි එක සුපිරි. මම ඔයගොල්ලන්ට කියන්නම් මම මේක ගන්න හේතුව ඉයර් බඩ් එක තියෙනවනේ. ගයිස් ඔයගොල්ලෝ දන්නවා ඉයර් බඩ් එක තියාගෙන දැන් හිතන්න අපි බස් එකේ හදිසිය යන්න වුණොත් එහෙම ඕක ගහගෙන යන්න බෑ. අපිට මේ වීදුරුව පැත්තේ ඉන්නවා නම් එහෙම ඕක එළියට වැටෙන්න බලනවානේ. ඒකමයි ඔළුවේ තියෙන්නේ. ඊට පස්සේ අපි වර්ක්අවුට් කරද්දී එක්සර්සයිස් කරද්දී ජොගින් කරනවා නම් එහෙම ඇත්තම කතා කිව්වොත් මේ Apple වල පවා මේ පොඩි හරි ප්‍රොබැබිලිටි එකක් තියෙනවා කඩාගෙන වැටෙන්න. ඒක නිසා මේ අනික ඒක ඒ හේතුව නිසා තමයි මේ නෙක් බෑන්ඩ් එක ගොඩක් පොපියුලර් වෙන්න ගත්තේ. දැන් හැම බ්‍රෑන්ඩ් එකකින්ම ගහන්නේ ඒක නිසා තමයි මම නෙක් බෑන්ඩ් එකට ගියේ. ඒක තමයි හේතුව. ඊට පස්සේ මම මේක ගත්ත ප්‍රයිස් එක කියන්න අපි ඉන්නේ 25 ජූන් වලනේ. මම මේ ගත්තේ 4500 වලට. ගන්න තියෙන හොඳම ෂොප් එකේ ඒ කියන්නේ ගණන් අඩුම සහ ට්‍රස්ටඩ්ම. මොකද මම අවුරුදු ගාණක් තිස්සේ ගන්නවා. ගාණත් අඩුයි සර්විස් එකත් හොඳයි ආෆ්ටර් සර්විස් එකත් හොඳයි. මේ මම ගත්තේ සිම්ප්ලිටෙක් එකේ. කලම්බෝ වල තියෙන. හරි. මොන හරි ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකක් ඉදිරියට දාන්න. thank you.